ආයිබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම විහාග දිල්ෂාන් දොඩන්ගොඩ කියන මගේ YouTube channel එකට. මේ වීඩියෝ එකේ මුල ඉඳන් අගට බැලුවොත් ඔයාලා ගොඩක් අය හොයන වගේ ජොබ් හොයාගන්න පුළුවන් වෙනවා ගොඩක් දුරට. මං කැට තියලා කියන්නේ නෑ ඉතින් හැමෝටම Taman හොයන ජොබ් එකම සෙට් වෙයි කියලා. ඒ හින්දා වෙන කෙනෙක්ට හරි සෙට් වෙන එකක් තියෙයි කියලා හිතුනොත් මේ වීඩියෝ එක යාට ෂෙයා කරන්න. වැඩි කතා ඕනේ නෑ. අපි යමු වීඩියෝ එකට. boom truck driver, excavator operator, JCB operator කියන ජොබ් ටික තියෙනවලු. ලොකේෂන් එක තමයි මහරගම. විමසන්න කියලා නම්බර් එකක් දාලා තියෙනවා. කෝල් එකක් අරන් බලන්න. 071 48 0.3.43. හරි. අපි බලමු ඊළඟ ජොබ් වේකන්සි එහෙනම්. රැකියා අවස්ථා. වැටුප 75800යි අවුරුදු 30 මාට අඩු කීජුලු. ආහාර පහසුකම් නවාතන පහසුකම් ඔක්කොම තියෙනවලු. විමසීම් වලට නම්බර් එකක් දාලා තියෙනවා. එනම් කෝල් එකක් ගහන්න. 0.76 388යි 92.05. අපි බලමු ඊළඟ ජොබ් වේකන්සි එහෙනම්. වේටර්වරු ඊටාම ඉක්මනින් අවශ්‍යයි කියලා දාලා තින්නේ. ආකර්ශනීය වෙටුප් දෙනවලු. සුහදශීලී කාර්ය මණ්ඩලයක්ලු ඉන්නේ. නොමිලේ ආහාර පාන නවාතන පහසුකම් දෙනවත් කියන්නේ. අපරාධ මේ අවස්ථාව නම් මගේ අරගන්න එපා. දැම්ම ෆෝන් එක ගන්න අතට. මේ නම්බර්ස් ටික ටයිප් කරලා කෝල් එකක් ගහන්න යාලට 0.66 41 36 966. අපි බලමු ඊළඟ ජොබ් වේකන්සි එහෙනම්. ජයවර්ධනපුර රෝහලේ සඳහා ආරක්ෂක නිලධාරීන් හා නිලධාරිනියන් ඉක්මනින් බදවාගනි. සේවා මුරයකට රුපියල් 1800ක් ගෙවනවලු. නවාතන් ආහාර පහසු මිලට දෙනවලු. රක්ෂා නවරණය EPF සහ ETF දෙනවලු. සම්මුඛ පරීක්ෂණ මෙම දිනවල යාලගේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වෙනවලු. මේකටත් කෝල් එකක් ගහලා බදලා යන්න. නම්බර එක තමයි 0.70යි 78යි 83යි 101 දාලා. අපි බලමු ඊළඟ ජොබ් වේකන්සි එහෙනම්. හෝකන්දර නිවසේ නැවතී සේවය කිරීමට පිරිමි පුද්ගලයෙකු අවශ්‍යයිලු. කැම පිසීමේ හැකියාව තිබිය යුතුලු. වැටුප රුපියල් 50000යිලු. නම්බර එක තමයි 0.72යි 66යි 10යි 584. අපි බලමු ඊළඟ ජොබ් වේකන්සි එහෙනම්. බඩල්ගම ටයර් කර්මාන්ත ශාලාවක මාසයකට රුපියල් 65000කට වඩා වැඩි වැටුපක් සමග ආහාර පාන නොමිලේ දෙනවලු. අමතන්න කියලා නම්බර එකක් දාලා තියෙනවා. කෝල් එකක් කරන් බලන්නකෝ. 0.78යි 71යි 96යි 226. අපි බලමු ඊළඟ ජොබ් වේකන්සි එහෙනම්. මතුගම නිවසේ නැවතී මවක් බලා ගැනීමට වයස 45ක 60ක කාන්තාවක් අවශ්‍යයිලු. වැටුප රුපියල් 45000යිලු. නියෝජිතයනම් කෝල් කරන්න එපා කියලා විශේෂයෙන්ම කියලා තියෙනවා. ෆෝන් නම්බර එක තමයි 0.72යි 66යි 10යි 584. අපි බලමු ඊළඟ ජොබ් වේකන්සි එහෙනම්. ඒකේ කියන්නේ මොරටුව හා බෝකුන්දර ආයතන සඳහා ඉක්මනින් බඳවා ගනු ලැබෙලු. මුදල් අය කැමි සඳහාලු අබෑර්තු තියෙන්නේ. මාසික වැඩපු රුපියල් 5000ට වැඩිලු. ඕගොල්ලන්ගේ CV එකක් 0.77යි 800යි 7800 කියන නම්බර එකට WhatsApp කරන්නලු. අපි බලමු ඊළඟ ජොබ් වේකන්සි එහෙනම්. ක්ලීනින් ස්ටාෆ් පිරිසුදු කිරීමේ අංශය සඳහා සේවක සේවිකාවන් බඳවා ගනු ලැබෙලු. කාර්යාල පිරිසුදු කිරීම තමයි තියෙන්නේ. තලවතුගොඩ තුම්මුල්ල. අමතන්න කියලා නම්බර එකක් දාලා තියෙනවා. කෝකටත් කෝල් එකක් ගහන්න. 0.76යි 45යි 41යි 193. තව නම්බර එකකුත් තියෙනවා. 0.11යි 28යි 22යි 994. අපි බලමු ඊළඟ ජොබ් වේකන්සි එහෙනම්. ආරක්ෂක නිලධාරිනියන් බඳවා ගන්නවලු. ඒකේ ප්‍රධාන කොටස් 4ක් තියෙනවා. ප්‍රධාන ආරක්ෂක නිලධාරී, ස්ථානභාර නිලධාරී, ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරී හා කාන්තා ආරක්ෂක නිලධාරී කියලා. මේ ආරක්ෂක නිලධාරී ජොබ් එකට දිරි දීමනා, ආහාර හා නවාතැන් පහසුකම් පූර්ණ රක්ෂාවරණය හා ආරක්ෂක සේවාවල සේවය කළ අයහට විශේෂ දීමනා EPF, ETF ඇතුළු තවත් බොහෝ දෑ ලැබෙනවලු. අමතර සුදුසුකමක් විදියට ත්‍රිවිධ හමුදා හෝ පොලිස් සේවයේ නීත්‍යානුකූලව ඉවත් වූ හෝ ආරක්ෂක සේවා අංශවල පළපුරුදු අයවලුන් විශේෂයිලු. ෆෝන් නම්බර්ස් දාලා තියෙනවා. 0.70 මේකින් මාසයකට රුපියල් 70000ට වඩා වැඩි ආදායමක් ලබා ගන්න පුළුවන්ලු. අපි බලමු ඊළඟ ජොබ් වේකන්සි එහෙනම්. රැකියා අබහැරතු හෝමාගම සත්ත්ව විටමින් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් සඳහා පිරිමි සේවක මහත්වරුන් බදවා ගැනේ. 50000ක් 75000ක් අතර වැටුපක් පැය 8 සේවා මුරියට රුපියල් 1800ක් ගෙවනවලු. වයස අවුරුදු 18යි 45යි අතර වෙන්න ඕන. සීළු ආහාර පාන නොමිලේ නමාතෙන් පහසුකම් සලසා දිය හැකලු. අදුම කතා කරන්න කියලා ෆෝන් නම්බර එකක් දාලා තියෙනවා. කෝල් එකක් දීලා බලන්න 0.70යි 214යි 76යි 64. අපි බලමු ඊළඟ ජොබ් වේකන්සි එනම්
රාගම පිහිටි වඩු කර්මාන්ත ශාලාවක ඇබහැරුතු පවතිනවලු. නැවතීමේ පහසුකම් සුහද සේවයේ කළ හැකි වටපිටාව කොන්රාත් ක්‍රමයට තියෙනවලු. අමතන්නකද ෆෝන් නම්බරේ තියෙනවා. ෆෝන් නම්බරේ තමයි 071 99යි 22යි 408. කෝල් එකක් දීලා බල. හරි. අදට රැකියා ඇබෑරුතු ගෙනාවේ ඔච්චරයි. මන් ඉතින් ප්‍රාර්ථනා කරනවා මේ වීඩියෝ එක බලන කාට හරි මේ ජොබ් එකකට යන්න පුළුවන් වේවා කියලා. මොට පුළුවන් අලුත් ජොබ් ගැන වීඩියෝ දාන්න විතරයි. කෝල් එකක් ගහලා ජොබ් එක සෙට් කරගන්න එක ඔයාලගේ රාජකාරී තිම්. එහෙනම් අදට මම වීඩියෝ එක මෙතනින් නතර කරනවා. මගේ YouTube channel එක subscribe කරලා නැති කෙනෙක් ඉන්නව නම් දැන්ම ඒකත් කරන්න. එහෙනම් ඔක්කොටම බුදු සරණයි, ජේසු පිහිටයි, දිවි පිහිටයි.